මම තරිඳු ඩූරගෙදර ජනාරගල සන්ධානයේ විධායක සභික මම කෙටියෙන් අදහස් දැක්වීමක් කරන්නම්. මෙම පළාත් පාලන මැතිවරණ ඡන්ද ප්‍රතිඵලය තා පැහැදිලිව පේන්න තියෙනවා. පසුගිය ජනාධිපතිවරණයේ සිට ගත්තොත් කණ්ඩායම් තුනක් තමන් ගත්ත ඡන්ද ප්‍රතිශතය අඩු කරගෙන ඡන්ද ප්‍රමාණයත් අඩු කරගෙන තියෙනවා. පළවෙනි කණ්ඩායම ආණ්ඩුව. ජනාධිපතිවරණයේදී මිලියන 5.6යි මහා මැතිවරණයේදී මිලියන 6.8යි ගත්ත කණ්ඩායම ලක්ෂ 20ක විතර ඡන්ද ප්‍රමාණයක් අඩු කරගෙන මිලියන 4.5ට වැටලා තියෙනවා. ජනාධිපතිවරණයේදී මිලියන 4.3ක් ගත්ත සමග ජන බලවේගය මෙවර මිලියන 2.2 දක්වා කඩා වැටලා තියෙනවා. සමග ජන බලවේගය. සජිත් ප්‍රේමදාස. ඒ වගේම ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළා මිලියන 2.2ක් ගත්තා. රනිල් වික්‍රමසිංහ මේ වෙද්දී ලක්ෂ 4.5 ආසන්නයට 4,80,000ට වැටලා තියෙනවා. අනෙක් හැම පාර්ශවයක්ම වගේ ප්‍රධාන ධාරාවේ දේශපාලනයේ සිටින තමන්ගේ ඡන්ද වැඩි කරගෙන තිනවා. ඒක ඊටාම පැහැදිලිව වඩාත් ජාතිකවාදී සහ සමහර විට ජාතිවාදී කියන්න පුළුවන් රාජපක්ෂ පවුලේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ 3,42,000 සිට 9,54,000 දක්වා තමන්ගේ ඡන්ද ප්‍රමාණය වැඩි කරගෙන තිනවා මේ පළාත් පාලන මැතිවරණයේදී. දිලිත් ජයවීර මේ පහුගිය කාලේ දැඩිව ජාතිවාදී අවශ්‍යපු උදේගම්මන්පිල ඇතුළු මේ පාර්ශවය 1,22,000 සිට 2,94,000 දක්වා තමන්ගේ ඡන්ද ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. පසුගිය දවස්වල අපි දැක්කා උදේගම්මන්පිල එහෙම දැඩිව ජාතිවාදීව අදහස් දක්වපු ඒ කණ්ඩායම සර්වජන බලය කියන කණ්ඩායම. ඊට අමතරව ඡන්ද වැඩි කරගන්න සමත් වෙලා තියෙනවා සහ ජයග්‍රහණය කරන්න සමත් වෙලා තියෙනවා තමන්ගේ ආයතන අන්ත ජාතිවාදී විදිහට දේශපාලනය කරපු කුණ්ඩසාලේ අමිත් වීරසිංහ ඇතුළු අය. මේවා අපි ඍජුව කියන්නේ මේ මැතිවරණ ඊටාම පැහැදිලිව සංඥා කරලා තියෙනවා. වත්මන් ආණ්ඩුව විශේෂයෙන්ම ආණ්ඩුවට ජනතාවගේ පෙර තිබුණු සහයෝගය නොලැබෙන බව. විශාල පිරිසක් ඡන්දේ ප්‍රකාශ කිරීමෙන් වැළකීම හෝ මේ ආණ්ඩුවට ඡන්දේ ලබා නොදී සිටීමෙන් ප්‍රකාශයක් කරලා තියෙනවා. හැබැයි ඊටාම පැහැදිලිව මෙවර මැතිවරණයේදී පවා උතුරු නැගෙනහිර කඳුරට මලයක දෙමළ ජනතාව මුස්ලිම් ජනතාව ඇතුළු හැම ප්‍රජාවෙන්ම ඡන්ද එකතු වෙලා තියෙනවා මේ ආණ්ඩුවට. දිනන්න බැරි වුණාට ඡන්ද එකතු වෙලා තියෙනවා. බොහෝ තැන්වල දෙවනි ස්ථානය හෝ මේ ආණ්ඩුවට ලැබිලා තියෙනවා උතුරු නැගෙනහිර සහ කන්ද උඩරට ප්‍රදේශවල සමහර ආයතනවල දෙවනි තැන හෝ ලැබිලා තියෙනවා. නමුත් ඔවුන් මීට පෙර ජයගත් ආයතන බොහොමයක් පරාජය වෙමින් දෙමළ ලංකාවේ ජාතීන් හතරෙන් දෙමළ මලයක දෙමළ සහ මුස්ලිම් ජනතාවගේ විශ්වාසය කියන්නේ කලින් තිබුණු මට්ටමේ විශ්වාසය අඩු කරගෙන තියෙනවා. නමුත් ඊටාම පැහැදිලිව මේ ආණ්ඩුවට මේ මොහොත වෙද්දී ජයග්‍රහණය කරන්න හැකියවීමයි ලංකාවේ හැම කෙළවරෙන්ම ඡන්ද ලැබීමයි නිසා ඊටාම පැහැදිලිව මේ ආණ්ඩුව බලයට පත්වෙන්න හේතු වෙච්ච ජනතා නැගිටීම ජනතාවගේ අපේක්ෂාව ජනවරමේ තිබුණු කොටස් අදටත් ක්‍රියාකාරී බව ඊටාම පැහැදිලිව මේ මැතිවරණය පෙන්වා තිබෙනවා. ආයතන පසුගිය පළාත් පාලන මැතිවරණයටත් වඩා 2018ටත් වඩා 2018 දී පොදු ජන පෙරමුණ ගත්තටත් වඩා වැඩිපුර ආයතන සංඛ්‍යාව ජයග්‍රහණය කරමින් පැහැදිලිව ජනතාව පෙන්නලා තියෙනවා. ජනතාව විසින් පසුගිය 2022 හරියටම අවුරුදු 3කට කලින් මැයි 6 වෙනිදා අවුරුදු 3කට කලින් රටේම ජනතාව හර්තාල් කරමින් හර්තාල් එකක් කරමින් දැවැන්ත වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන නැගිටීමක් පෙන්නමින් මිනිස්සු හර්තාල් එකක් කරලා ඊට දවස් 3කට පස්සේ ඉදිරියේදී එන මැයි 9 වෙනිදා ජනතාව පාරට බහැලා පෙන්නපු ඒ ජනතාවගේ අපේක්ෂාව කියන එක මේ මැතිවරණෙදිත් පෙන්눔 කරලා තියෙනවා. එකම දේ තියෙන්නේ ඒ ජනතාවගේ අපේක්ෂාව නියෝජනය කරලා බලය ගත්ත අය තුනෙන් දෙකක බහුතරයක් එක්ක බලය දුන්නා. ඒ බලය ලැබපු අය ජනතාවගේ අපේක්ෂාව ඉටු කරනවා කියන හැඟීම යම් දුරකට ජනතාවට මේ වෙද්දි අඩු වෙලා තියෙනවා. ඒක ඉතාම පැහැදිලි මාස 6ක් තුළ ජනතාවට දැනিলা තියෙනවා. මේ ආණ්ඩුව ඇත්තරම් පෙනී ඉන්නේ අපි වෙනුවෙන්ද නැත්නම් IMF එක වෙනුවෙන්ද? අපි වෙනුවෙන්ද නැත්නම් දුමින්ද හුලංගමුවගේ වෙලද පැලැන්ති වෙනුවෙන්ද? මේ ආණ්ඩුව බලයට එද්දි න්‍යාය පත්‍රයක් කිව්වා ප්‍රතිපත්ති ප්‍රකාශයක් එළියට දැම්මා. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශන වෙනුවට බලයට ආපු ගමන් ලංකාවේ වාණිජ්‍ය මණ්ඩලය කරුණු 10ක ලියවිල්ලක් දැම්මා. මිනිස්සුන්ට ඒක දැනෙනවා ඇඟට. මේ කරුණු මේ ප්‍රතිපත්ති මේ කොළවල තියෙනව නෙමෙයි. මේ කොළවල ගන්න ප්‍රතිපත්ති සාක්කුවට එනවා. වැටුපට එනවා. එදිනෙදා කද්දි එනවා. විදුලි බිලට එනවා. මේවා මිනිසුන්ගේ ඇඟට දැනෙනවා. ඒ ඇඟට දැනෙන වේදනාව මිනිසුන්ට තේරෙන්නේ නැතුව ඇති මේ ප්‍රතිපත්ති විදිහට හරියට අඳුර ගන්න. හැබැයි මිනිසුන්ට අනිවාර්යයෙන්ම Tamanට අසහනය දැනෙන කියන එක දැනෙනවා. ඒ අසහනය
අපිට තියෙන බය තමයි මේ රාජපක්ෂලාගේ මේ අමිත් වීරසිංහලාගේ නැත්තම් සර්වජන බලය කියලා කියන උදේගම්මන්පිලගේ ජාතිවාදී ප්‍රවණතාවලටද මේ අසහනය යන්නේ දැන්. එතනට යන්න ඉඩ හැරලා ආණ්ඩුව ඉන්නවද? ඉතින් ඒ භයානක පණිවිඩය මෙවර මැතිවරණයේදී පේන්න තියෙනවා. අපි ජනාරගල සන්දානය පසුගිය වර්ෂයේ ආරම්භ වුණේ. ජනාරගල සන්දානයේ විදිහට අපි එලි දැක්වීමෙන් පස්සේ අපිට ඉදිරිපත් වූ පළවෙනි මැතිවරණයේදී අපට ඡන්ද 11191ක් ජනාධිපතිතුමනේදී ලැබුණා. අපි එය මහ මැතිවරණයේදී ජනතාව අපිට වැඩි විශ්වාසයක් පෙන්눔 කරා. අපි මැතිවරණයේදී කියපු දේවල් අහන්න ලැබුණ අපිට විශාල ආවරණයක් තිබුණේ නැහැ, මාධ්‍ය ආවරණයක් තිබුණේ නැහැ. අපිට විශාල ප්‍රචාරක යාන්ත්‍රණයකට ශක්තියක් තිබුණේ නැහැ. අපිට තිබුණු ශක්තිය මත අපේ පණිවිඩය ඇහුණු ජනතාව මහ මැතිවරණයේදී ඡන්ද 29611ක් දක්වා අපිව ඉහළට ඔසවා තිබුවා. මෙවර මැතිවරණයේදී අපි ඡන්ද 50492ක් දක්වා අපි කතා කරන මොහොත වෙද්දී අපිව ඉහළට ඔසවලා තිබෙනවා. අපි අනිවාර්යයෙන්ම මැතිවරණ ඡන්දය කියන එකටත් එහා ගිහිල්ලා අපි දේශපාලනය කරන්නේ මහ ජනතාව එක්ක. ඒ කියන්නේ අපිත් එක්ක හිටගත්ත අපිත් එක්ක කතා කරන අපිට ඡන්දය ප්‍රකාශ කරපු අපේ හඬ ඇහුණ ලක්ෂ ගණනක ජනතාවක් ඉන්න බව අපි දන්නවා. සමහර අය මේ වෙද්දි ඔවුන් ජනතාවගේ අපේක්ෂාව අරගලයේදී මැයිහ වෙනදා හර්තාල් එකේදී ඒ නියෝජනය කරපු ජනතාවගේ අපේක්ෂාව ගැන විශ්වාසයක් තබාගෙන මේ මැතිවරණයේදී ඡන්ද දෙන්න ඇති. සමහරට අපට හෝ වෙනත් පාර්ශවයකට. නමුත් අපි අනිවාර්යයෙන්ම දන්නවා ලක්ෂ ගණනක ජනතාවක් අපිව විශ්වාස කරනවා. ලක්ෂ ගණනක ජනතාවක් ජන අරගල සන්දානයේ සිටින මේ නායකත්වයේ කෙරෙහි විශ්වාසය තබනවා. ඉදිරියේදී එන අභියෝගවලදී ජනතාවාදීව, ජාතිවාදී නොවි ප්‍රතිපත්ති ගරුකව, ඒ වගේම වඩාත් සටන්කාමීව ජනතාව ආරක්ෂා කර ගැනීමට අපි පෙළඹෙනු ඇති බව අපි දන්නවා. විශාල ජනතාවක්, ලක්ෂ ගණනක ජනතාවක් ඡන්දේ ප්‍රකාශ කළත් නැතත් විශ්වාස කරනවා. අපි එම විශ්වාසය රකින්නවා. අපි එම විශ්වාසය වෙනුවෙන් පෙනී සිටිනවා. දැන් ප්‍රධාන මැතිවරණ තුනක් ඉවරයි. හෙට අනිද්දා වෙද්දී තවත් මැතිවරණයේදී කියලා අපි දන්නේ නැහැ. පසුගිය මැතිවරණ තුනක කාල සීමාවෙදී ඔබ අතරට සල්ලි අරන් ආපු, ප්‍රචාරය අරන් ආපු, බලය අරන් ආපු බොහෝ අය මින් ඉදිරියට ඔබ ළඟට එනෙකුත් නැහැ, ඔබ ළඟ ඉන්නෙකුත් නැහැ. ජනාරගල සන්දානය මින් ඉදිරියට තමයි වැඩිපුර වැඩ කරන්නේ. මින් ඉදිරියට ඔබ අපට තෝරා පත් කරලා දුන්න නියෝජිතයනුත් එසේම ඔබේ විශ්වාසය මත ඔබ විශ්වාසය තබන අප සියලු දෙනාමත් අනිවාර්යයෙන්ම ඔබ වෙනුවෙන් ඉන්නවා. ඔබ එක්ක ඉන්නවා. අපි ජනතාව වෙනුවෙන් ඉදිරියේදී අරගල කරනවා. ඒක තහවුරු කරමින් ඒ විශ්වාසය ඔබ කෙරෙහි ලබා දෙමින් අපි ස්තුතිවන්ත වෙනවා ඡන්දය ලබා දුන් සියලු දෙනාට.